පන්දු 6 තුල අවසන් පන්දුවරේ පන්දු 6 තුල ලකුණු 14ක ඉලක්කයක් හිමිව තිබෙනවා. ශ්‍රී ලංකා කණ්ඩායමේ හිටපු නායකයින් දෙදෙනා ඒ ඇන්ජලෝ මැතිව්ස් දසුන් ශානක දෙදෙනා අතර ලකුණු 46ක සබඳතාවයක් 7 වන කඩුල්ල වෙනුවෙන් ඉදක්වා ගොඩනැගී තිබෙනවා. ලකුණු 84 දී 6 වන කඩුල්ල බිඳ වැටුනේ. එතෙන් පටන් මේ දෙදෙනා තා හොඳින් ශ්‍රී ලංකා කණ්ඩායමේ බලාපොරොත්තු ඉහළ නංවමින් පන්දුවට පහර දෙමින් සිටින මේ අවසන් පන්දුවරේ ප්‍රථම පන්දු අලංකාර ලොෆ්ටඩ් ස්ට්‍රේට් උපහාර පන්දු යවන්නාගේ හිසට ඉහළින් ලකුණු 4ක් හොඳ ආරම්භයක් අවසන් පන්දුවරේ ප්‍රථම පන්දුවට හොඳ ආරම්භයක් ලබා ගන්නවා. ඒ සමගින් මේ පිටකරුවන් දෙදෙනා අතර ලකුණු 51ක සබඳතාවයේ පන්දු 33ක් තුල 7 වන කඩුල්ල වෙනුවෙන් ඉතාමත් විශිෂ්ට ගණයේ පහරක් කරගන්නේ පන්දු යවන්නාගේ හිසට ඉහළින් දීගාර ස්ථානගත කරන පහරක් වඩ පරිවර්තන වුණා. ඒ වගේම ශ්‍රී ලංකා කණ්ඩායමේ මෑත කාලේ දකින්න නොලැබුණු අත්දැකීම් සපිරි පිටිකරණය ඇන්ජලෝ මැතිව්ස් රැගෙන එනවා මේ ආර්මී විලාස අන්තර්ජාතික ක්‍රිකට් ක්‍රීඩාංගණය. කඩුල් විවෘත කළා. කඩුල් රකින්නා සහ ස්ලිප් ක්‍රීඩකයා අතරින් ෂෝට් බෑට් ක්‍රීඩකයා අතරින් පන්දුව 4 සීමාවෙට පිට පන්දු දෙකකට හතරේ පහර දෙකක් එල්ල කරමින් තමා මේ තරගයේ කැඳවීම සර්ව සාධාරණීකරණය කරනවා. ඇන්ජලෝ මැතිව්ස් තේරෙම් කමිටුව ලබාගත් තීරණය ඉතාම සාධාරණ තීරණයක් බවට පත් කරමින් ශ්‍රී ලංකා කණ්ඩායමේ හිටපු නායකයා අධ්‍යක්ෂකයන් බහුල පරිණත ඇන්ජලෝ මැතිව්ස් රෙසිල් මුසරබානිට එරෙහිව ඉතාමත් හොඳින් පන්දුව ස්ථානගත කරමින් ඩීප් තර්ඩ් බෑට් කලාපේ ලකුණු 4 පිට හතරේ පහර දෙකකින් ශ්‍රී ලංකාව ජයග්‍රහණයේ මානයට ගෙනෙනවා ඇන්ජලෝ මැතිව්ස්. විශිෂ්ට ගණයේ ප්‍රතිභාරයක් යක් කරමින් සිටින්නේ මේ ආර්මී විලාස අන්තර්ජාතික ක්‍රිකට් ක්‍රීඩාංගණයේ ඇන්ජලෝ මැතිව්ස් විසින්. නැවතත් කඩුල්ල විවෘත කරමින් පහර එල්ල කිරීමට උත්සාහ සාර්ථක වෙන 138යි කඩු 6කට තවත් ලකුණු 6ක් ලබාගත යුතුයි. පන්දු 3ක් ඉදිරියට. පන්දු 3කින් ලකුණු 6. ලෙසින් මුසරබානි අවසන් පන්දුවරේ ක්‍රියාත්මක කරමින් සිටිනවා. ලකුණක් ලබාගෙන අවස්ථාවක් ලැබෙන්නේ නැහැ. නමුත් තවත් පන්දු 3ක් ක්‍රියාත්මක නියමිතයි. ඇන්ජලෝ මැතිව්ස් උත්සාහ කරයි හැකි ඉක්මනින් මෙම තරගය නිමා කරන්නට ඔහුගේ පිටෙන්ම ජයග්‍රහණ ලකුණු ලබා ගන්නවා. ෂෝට් තර්ඩ් බෑට් වයිඩ් ගලී පන්දුරකින්නේ ඩීප් පොයින්ට් එක්ස්ට්‍රා කවර් විදාමතර ලොං ඔෆ් පන්දුරකින්නේ ලොං ඔන් ඩීප් මිඩ් විකට් ඩීප් බෑක්වර්ඩ් ස්ක්වාඩ් පන්දුරකින්න ස්ථානගත කර තිබෙනවා. ලොං ඔෆ් පන්දුරකින්න සිට ක්‍රීඩකයා දැන් මිඩ් ඔෆ් පන්දුරකින් සඳහා කැඳවා තිබෙනවා. ඉහළින් පහර එල්ල කරනවා. උඩ පන්දුවක් ලෙසින් පන්දුව ඇදී එන්නේ රැක ගන්නවා ඩීප් මිඩ් විකට්හි පන්දු රකිමින් සිටි මාසකට් සාවිසින් ඒ අනුව ශ්‍රී ලංකා කණ්ඩායමේ ජයග්‍රහණයේ බලාපොරොත්තු තවදුරටත් ප්‍රමාද කරමින් මෙතෙක් වෙලා ඉතා හොඳින් පන්දුවට පහර එල්ල කරමින් සිටි ඇන්ජලෝ මැතිව්ස් ක්‍රීඩා පිටියේ ඉවත් වෙනවා. ලෙසින් මුසරබානිගේ පන්දුවක් ඉදිරියේ 138යි කඩු 6. කණ්ඩායම අවශ්‍ය ඇන්ජලෝ මැතිව්ස් කඩුල්ල දැවියන් ලොකු පහරකට උත්සාහ කරන නමුත් ඩීප් මිඩ් විකට් කලාපයේ පන්දුවකින් ලංකාවේ පන්දුවක් ආවේ පාදිනේ ඉසාවිලි තමත් පාසුක පන්දුවක් බවට පරිවර්තන වෙනවා. ජාලි මීට දැවියන් ප්‍රථමයෙන් යව් පන්දුවට ලකුණක් ලබා ගැනීමට හැකියාව ලැබෙන්නේ නැහැ ඇන්ජලෝ මැතිව්ස්. එම පන්දුවට එක් ලකුණක් ලබා ගන්නට හැකියාවක් ලැබුණා නම් තරගයේ ප්‍රතිඵලය නිතරම වෙනස් වෙනවා. ඒ වගේම නව නීති රීතියන් වල නවක පිටකරුවා තමයි පන්දුවට පහර කරන්න සිදුවෙන්නේ. ලකුණු 46කට ආර්ථ ශතකයේ ලකුණු 4ක් පිටපස්සෙන් සිටියේදී ඇන්ජලෝ මැතිව්ස් ක්‍රීඩා පිටියේ ඉවත් වෙනවා. දැන් ශ්‍රී ලංකා කණ්ඩායමේ ඉලක්කය පන්දු දෙකකින් ලකුණු 6ක්. පන්දු දෙකකින් ලකුණු 6ක් ලබා ගත යුතුයි. තීරණාත්මක තරගය 20 තරගයකින් ලැබිය හැකි වින්දනය ආශ්වාදය උපරිම වශයෙන් ලැබිය හැකි තරගයක් බවට පත් කර තිබෙනවා කණ්ඩායම් දෙකම. පැමිණ සිටින ප්‍රේක්ෂකයින්ට සාධාරණ තරගයක් ලබා දී තිබෙනවා සිම්බාබ්වේ කණ්ඩායම සහ ශ්‍රී ලංකා කණ්ඩායම. තවත් පන්දු දෙකකින් ලකුණු 6ක් ලබා ගත යුතුයි. දුෂ්මන්ත චමී පැමිණ තිබෙන්නේ පන්දුවට පහර එල්ල කිරීමේ කාර්යය සමග. එක් දින තරගයේ ජය ගැනීමට ඔහුට හොඳ දායකත්වයක් ලබා දුන්නා ජෙෆ්රි බෑන්ඩර්සන් සමග පන්දුවට පහර එල්ල කරමින්. දැන් තර්ඩ් මෑන් පන්දුරක් සිටින ක්‍රීඩකයා ඩීප් තර්ඩ් මෑන් හතරේ සීමාව අසල පන්දු රැකීම සඳහා යොදවා තිබෙනවා. තමාගේ 53 වන තරගයේ මේ ක්‍රීඩා කරා. තීරණාත්මක පන්දු දෙක ඉදිරිව තිබෙනවා. සිම්බාබ්වේ බලාපොරොත්තු
ලෙසින් උසට බාන කෙරුවා. ශ්‍රී ලංකා කණ්ඩායමේ බලාපොරොත්තු දුෂ්මන්ත චමීරගේ පාරක් එල්ල කරනවා කඩුළු රකින්නාගේ හිසට ඉහළින් පන්දු ඇදිනවා හතරේ සීමාවෙට. ලකුණු 4යි. ලකුණු 4ක් අත් කර ගන්නවා තමා මුහුණ දෙන ප්‍රථම පන්දුවෙන් දුෂ්මන්ත චමීර. දැන් ශ්‍රී ලංකා කණ්ඩායම 142යි කඩුළු 7කට එක පන්දුවකින් ලකුණු දෙකක් ලබා ගතේ. එක පන්දුවකින් ලකුණු දෙකක් ලබා ගතේ. ඉතාමත් දියුණු තරගයක් බවට තරගයේ පත් කර තිබෙනවා මේ දෙරණ අතර පැවැත්වෙන ප්‍රථම 20 තරගය. ඉතාමත් හොඳ තරගයක් බවට පරිවර්තනය කරගන්නට කියලා හැකියාව ලැබී තිබෙනවා. දුෂ්මන්ත චමීර පැමිණි විගස ලබාගත් අතරේ පන්දුව කණ්ඩායමේ ජීවය තවත් වැඩි කර එක් පන්දුවක් පමණයි ඉතිරි එක ලකුණක් ලබාගත්තොත් ලකුණු මේ තීරණාත්මක පන්දු වෙන ඉහළින් පහර එල්ල කරනවා ඩීප් පිටිකට් කලාපේ පන්දු ඇදිනවා හතරේ සීමාවේ දෙක ලකුණයි දෙවන ලකුණ ලබා ගන්නට සූදානම්. ඒ සමගින් ශ්‍රී ලංකා කණ්ඩායම ජයග්‍රහණය කරනවා. දුෂ්මන්ත චමීරේ ලකුණු දෙක ලබා ගන්නවා සමග සිම්බාබ්වේ කණ්ඩායම පරාජයෙන් බාර් ප්‍රේමදාස ජාත්‍යන්තර ක්‍රීඩා පිටියේ තුර ශ්‍රී ලංකා කණ්ඩායම කඩලු 3ක තියුණු විශිෂ්ට ජයග්‍රහණයක් ලබාගෙන